සුබ දවසක් කියනවා ඔයාලා සියලු දෙනාටම. කවිස් ප්‍රොපර්ටි සෙල් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවල සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අඩු මුදලට ගෙවල් හොයන ඔයාලා වෙනුවෙන් ඔන්න කවිස් ප්‍රොපර්ටි සෙල් තුලින් අරන් ආවා ඔයාලගේ අතේ තියෙන සුළු මුදලට ගන්න පුළුවන් ගෙවල් 7ක තොරතුරු ඇතුළත් කරන ලද වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේ රුපියල් ලක්ෂ 10යි ගණන් වලට ලක්ෂ 20යි ගණන් වලට වගේම ලක්ෂ 30 ගණන් වලටත් ගෙවල් තියෙනවා. මේ ගෙවල් වලට අදාළ දුරකථන අංක වගේම මිල ගණනුත් මේ වීඩියෝ එකේ ඇතුළත් වෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා වීඩියෝ එක ස්කිප් නොකර අවසානයේ වෙනකම්ම බලන්න කියලා. එතකොට ඔයාලට මේ ගෙවල් ගැන පැහැදිලි තොරතුරු ලබාගෙන ඔයාලගේ අතේ තියෙන මුදලට අවශ්‍ය නිවස තෝරගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි නිවස. මේ නිවස තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වාරියපොළ ප්‍රදේශයේ තියෙන මිනුවන්ගටේ ඉන්ධන පිරිවුම්වල අසල. ඒ 28 අනුරාධපුර පාදිනිය ප්‍රධාන මාර්ගයට ඉතාමත් ආසන්නයෙන් තමයි නිවස පිහිටලා තියෙන්නේ. ඒ 28 අනුරාධපුර පාදිනිය ප්‍රධාන මාර්ගය කියන්නේ කොළඹ සිට උතුරු සහ උතුරු මැද පළාත්වල තියෙන ප්‍රධාන නගරවලට බස් යන මාර්ගයක්. ඉතින් මේ නිවසේ මාර්ගයට ආසන්නයෙන් තියෙන හින්දා ඔයාලට කොළඹ නගරයේ වගේම උතුරු සහ උතුරු මැද පළාත්වල තියෙන ප්‍රධාන නගරවලට බොහොමත්ම ලේසියෙන් බස් පහසුකම් ලබා ගන්න පුළුවන්. ඉතින් නිවස ළඟ ඉඳලා පාදනීය නගරයට කිලෝමීටර් 4.5ක විතර දුරක් තියෙනවා. ඒ වගේම ඇල්ලහන්දියටත් කිලෝමීටර් 4.5ක විතර දුරක් තියෙනවා. වාරියපොළ නගරයට කිලෝමීටර් 13ක විතර දුරක් තියෙනවා. ඒ වගේම නිවස ළඟ ඉඳලා කුරුණෑගල නගරයට විනාඩි 30ක වගේ කාලයකින් යන්න පුළුවන්. මේ නිවස පිහිටලා තියෙන්නේ පර්චස් 20ක ඉඩමක. නිවතර ප්‍රවේශ වීමට තියෙන්නේ අඩි 10ක විතර පළල් මාර්ගයක්. ඒ වගේම මේ ඉඩම පොල්ගස් වගා කරලා තියෙනවා. එක් මුරයකට පොල් ගෙඩි 150ක විතර ප්‍රමාණයක් කැඩෙනවා. නිවස ඇතුලේ සාලයයි මුළුතැන්ගියයි කාමර දෙකයි පිටින් එනම টয়ලට් එකකුයි තියෙනවා. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. මේ නිවසට තියෙන්නේ නිරවුල්ව තියෙන ස්වර්ණ භූමි ඔප්පු. මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 35ක්. මිල ගණන් සාකච්ඡා කරගෙන ඔයාලට අඩු කරගන්න පුළුවන්. ඉතින් නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 076 387 83 25. ඉතින් පාසල් බැංකු රෝහල් ඉන්ධන පෙරහුම්වල තැපැල් කාර්යාල ආදී සියලුම පහසුකම් මේ නිවසට ඉතාමත් ආසන්නයෙන්මයි තියෙන්නේ. දෙවැනි නිවස. මේ නිවස තියෙන රත්නපුර දිස්ත්‍රික්කයට අයත් නාමල්වත ප්‍රදේශයේ. රත්නපුර නගරේ ඉඳලා කිලෝමීටර් 13ක් විතර දුරකින්. රත්නපුර දම්බුලුවාව ප්‍රධාන මාර්ගයට කිලෝමීටරයක් විතර ඇතුළට වෙන්න තමයි නිවස පිහිටලා තියෙන්නේ. දිමියාව මහාවිද්‍යාලය අසල. දිමියාව මහාවිද්‍යාලය අසල ඉඳලා නිවස ළඟටම තියෙන්නේ මීටර් 250ක විතර දුරක්. අඩි 10ක් පළල් පිවිසුම් මාර්ගයක් සහිතව පර්චස් 21ක ප්‍රමාණයක් තියෙන ඉඩමක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගියයි නිදන කාමර 3යි කෑම කාමරයයි පිටින් වෙනම টয়ලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පු. මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 28ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 078යි 837යි 87යි 04. තුන්වෙනි නිවස. මේ නිවස තියෙන්නේ නම්බර 211 ගම්පහ දූලිපිටිය ප්‍රධාන බස් මාර්ගයේ යනකොට අතරමඟදී හමු වෙන නයිවල හන්දිය ආසන්නයේ. ඉතින් නයිවල හන්දිය කියන්නේ නම්බර 211 ගම්පහ දියුලුපිටිය බස් මාර්ගයේ වගේම නම්බර 245 එක නිට්ටඹුව කටුනායක බස් මාර්ගයත් එකට හමු වෙන ස්ථානයක්. නයිවල හන්දියේ ඉඳලා කිලෝමීටර් 4.5ක විතර දුරක් දියුලුපිටිය පැත්තට ගියාම හමු වෙන මැදගම්පිටිය ප්‍රදේශයේ තමයි මේ නිවස තියෙන්නේ. නම්බර 211 ගම්පහ දියුලුපිටිය බස් මාර්ගයට මීටර් 100ක් විතර ඇතුළට වෙන්න. ඒ වගේම නිවස ළඟ ඉඳලා දියුලුපිටිය නගරයටත් තියෙනවා කිලෝමීටර් 5ක විතර දුරක්. මේ නිවස තියෙන්නේ පර්චස් 14ක ඉඩමක. නිවස වටේම තාප්පයකින් මායිම් කරලා තියෙන අතර ඇතුල් වීමට ගේට්ටුවකුත් තියෙනවා. නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගියයි නිදන කාමර 3යි නාන කාමරයයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි.
ඒ වගේම නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පු. මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 38ක්. මිල ගැන සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 071139497. හතරවෙනි නිවස. මේ නිවස තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පොල්ගහවෙල නගරයට කිලෝමීටර් 4.5ක් විතර දුරින් තියෙන උඩපොළ ප්‍රදේශයේ. පොල්ගහවෙල නාරම්මල මාර්ගයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. එම මාර්ගයට මීටර් 500ක් විතර දුරකින්. ඒ වගේම නිවස ළඟ ඉඳලා නාරම්මල නගරයට කිලෝමීටර් 11ක විතර දුරක් තියෙනවා. නිවසට ප්‍රවේශ වීමට තියෙන අඩි 10ක විතර පළල් මාර්ගයක්. ඒ වගේම නිවස පිහිටලා තියෙන ඉඩ ප්‍රමාණය පර්චස් 16යි. නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගියයි නිදන කාමර දෙකයි පිටිතින් වෙනම ටොයිලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඒ වගේම නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පුව. මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 32ක්. මිල ගැන සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 0771978.02. මහනුවර දිස්ත්‍රික්කයට ඇත් ගිනිගත් තියෙන ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 10ක් වෙන සුළු මුදලකට ගන්න පුළුවන් නිවසක් තමයි මම ඔයාලට පස්වෙනි නිවස විදිහට අරන් ආවේ. ඉතින් මේ නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පුව. මේ නිවස තියෙන්නේ ගිනිගත් තියෙන නගරයට කිලෝමීටරයක් විතර දුරකින්. ගිනිගත් තියෙනෙන් ඇල්ල මාර්ගයේ තමයි නිවස පිහිටලා තියෙන්නේ. නිවසට ප්‍රවේශ වීමට තියෙනවා අඩි 12ක විතර පළල් මාර්ගයක්. ඒ වගේම නිවස පිහිටලා තියෙන ඉඩ ප්‍රමාණය පර්චස් 15යි. නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගියයි නිදන කාමර 3කුයි පිටිතින් වෙනම ටොයිලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඉතින් මේ නිවස රුපියල් ලක්ෂ 10ක් වුණාට මිල ගණන් සාකච්ඡා කරගෙන ඔයාලට තව ටිකක් අඩු කරගන්නත් පුළුවන්. නිවස ගැන තවත් වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් මේ තියෙන දුරකථන අංක දෙකකින් එකකට කතා කරලා 076 එහෙම නැත්නම් 071 ඉතින් පාසල් බැංකු රෝහල් ආදී සියලුම ස්ථාන මේ නිවසට පයින් යන්න පුළුවන් දොරකින් තමයි තියෙන්නේ. 6 වෙනි නිවස විදිහට මම ඔයාලට අරන් ආවේ නිට්ටඹුව රුවන්වැල්ල ප්‍රධාන මාර්ගයේ යනකොට අතරමඟදී හමු වෙන ගෝනගල්දෙනිය ප්‍රදේශයෙන් විකුණන්න තියෙන නිවසක්. මේ නිවස අයිති වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට. ගෝනගල්දෙනිය නගරේ ඉඳලා මේ නිවස තියෙන්නේ මීටර් 800ක විතර දුරකින්. ඒ වගේම නිවසට එන්න කෙටි මාර්ගත් තියෙනවා. ඒ මාර්ග වලින් එනවා නම් මේ නිවසට දුර වෙන්නේ මීටර් 100ක වගේ කෙටි දුරක්. නිවසට ප්‍රවේශ වීමට තියෙනවා අඩි 8ක විතර පළල් මාර්ගයක්. නිවස පිහිටලා තියෙන ඉඩම තියෙනවා පොල්ගස් කොස්ගස් වගේම අඹ දූරියන් වැනි පළතුරු ගසුත්. ඉතින් මේ වටිනා ගස් වර්ග වලින් සමන්විත මේ ඉඩම ප්‍රමාණය පර්චස් 60යි. නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගියයි නිදන කාමර දෙකයි පිටිතෙන් එනම ටොයිලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 26ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 077 ගම්පහ දිස්ත්‍රික්කයෙන් අලුතෙන් ඉදිවන නිවසක් තමයි මම ඔයාලට 7 වෙනි නිවස විදිහට අරන් ආවේ. මේ නිවස තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කිරිඳිවැල නගරයට කිලෝමීටර් 1.5ක් විතර දුරකින්. නිට්ටඹුව කිරිඳිවැල බස් මාර්ගයට කිලෝමීටර් 1 විතර දුරක් තියෙනවා. ඒ වගේම කිරිඳිවැල අමිතිරිගල බස් මාර්ගයට මීටර් 500ක විතර දුරක් තියෙනවා. නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 12.5යි. නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගියයි නිදන කාමර දෙකයි නාන කාමරයයි. ඉතින් නාන කාමරයේ තවම වැඩ අවසන් කරලා නැහැ. ඒ වෙනුවට පිටිතින් වෙනම ටොයිලට් එකකුයි නාන්න ස්ථානයකුයි තියෙනවා. නිවසට තියෙන සින්නක්කර ඔප්පු ජල විදුලි පහසුකම් ඔක්කොම තියෙනවා. මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 30ක්.
මිල ගණන් සාකච්ඡා කරගෙන ඔයාලට තව ටිකක් අඩු කරගන්න පුළුවන්. ඉතින් නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 07111137 හොඳයි එහෙනම් අදට ගෙනාපු වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් මේ ගෙවල් ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන ඉඩම් නිවාස ආදිය මොන වගේ ප්‍රදේශවලින්ද ඕනේ මොන වගේ මිල ගණන් වලටද ඕනේ කියලාත් පහලින් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම කවිස් ප්‍රොපර්ටි සේල් YouTube channel එක subscribe කරලා bell button එකත් ඕල් දීලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාලගේ ළඟටම notification එකක් මගින් ගෙන්න ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම මුණ ගැහෙමු. එතෙක් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.